ඔයාලට මේ පේන්නේ දැන් දිට්වා සුළි කුණාටුව ලංකාවෙන් සම්පූර්ණයෙන්ම පහව ගිහිලා තියෙන ආකාරය. මේ ඇනිමේෂන්ස් වලින් පේනවා මේ වටේ සුදු පාට තියෙන්නේ ඒ සුළි කුණාටුවේ left overs. අපි 28 වෙනි දර පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද සුළි කුණාටුව තිබුණේ කියලා. දැන් ඕගොල්ලන්ට පේනවා සුළි කුණාටුවේ සුළිය කෙලින්ම ලංකාව කේන්ද්‍ර කරගෙන තමයි 28 29 දවස් ටිකේ පැවතිලා තියෙන්නේ. මේ ඕගොල්ලන්ට ස්පෙෂලි බලන්න පුළුවන් ඒක ලංකාවට ගිනිකොන දිශාවෙන් ඇතුල් වෙලා උතුරු දිශාවෙන් තමයි පිට වෙලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවේ තමයි බදුල්ල දිස්ත්‍රික්කෙට බදුල්ල ඒරියා එකට ලොකුම ඉෆෙක්ට් එකක් උනේ. අපි සුළංගේ වේගය ගත්තොත් මේ තැඹිලි පාට කියන්නේ සැඩ සුළං තත්වයක්. ඒ වගේම මේ කහ පාට කොළ පාට කියන්නේ මද සුළං තත්වයක්. දැන් ඕගොල්ලන්ට පේනවා 28 වෙද්දි 28 වෙනිදා වෙද්දි සැඩ සුළං තත්වයක් ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි 30 වෙනිදා අද දවස ගත්තොත් ඕගොල්ලන්ට පේනවා ඒ සැඩ සුළං තත්වය සෑහෙන්න වශයෙන් අඩු වෙලා තියෙන්නේ. දැන් මේ සුළං තත්ත්වය අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ බදුල්ල වගේ කඳුකර දිස්ත්‍රික්කයන් හමුවේ ඒ කඳු හමුවේ මේ සුළඟේ වේගය අඩාල වෙච්ච එක. මුලින් ගිනිකොන දිශාවෙන් ඇතුල් වෙලා කඳුකර ප්‍රදේශය පහු කරනකොට දිට්වා සුළි කුණාටුවේ ප්‍රබලත්වය සෑහෙන්න මට්ටමකින් අඩු වෙලා තියෙනවා. අර කඳුවල හුළඟ වැඩිලා හුළම් පාර අඩාල වීම නිසා. අපි ඔයගොල්ලෝ දැන් මේ රතු පාටින් පේන වර්ෂාපතනය. මේ කහ පාට කියන්නේ සැඩ මේ දරුණු වශයෙන් වර්ෂාව පතිත වෙනවා. මේ තියෙන්නේ ගිය දවස් දෙක තුනේම ඇතිවෙච්ච වර්ෂාපතනය. මේ වෙද්දී ඔයගොල්ලෝ පේනවා වර්ෂාපතනය සම්පූර්ණයෙන්ම පහව ගිහිල්ලා තියෙනවා ලංකාව තුලින්. හැබැයි දැන් වර්ෂාපතනය පහව ගියා කියලා අර මධ්‍යම කඳුකරයට වෙටිච්ච වැස්ස නිසා පල්ලෙහා ඒ කියන්නේ පහත් බිම්වල තියෙන ජනතාවට ගම් වතුර අවදානම තාම පහව ගිහිල්ලා නැහැ. මෙන්න මේ දවස් ටිකේ පතිතවෙච්ච වර්ෂාපතනය නිසා ඇතිවෙච්ච මේ ජලපහර ගංගා ආශ්‍රයෙන් පහත් බිම් වලට එන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් තාමත් මහ ගම් වතුරක් ඇතිවීමේ අවදානම පහව ගිහිල්ලා නැත්තේ. ඒ නිසා හැම මොහොතෙම විමසිලිවත්ව ඉන්න වෙනවා ගම් වතුර අවදානම් ගැන හැමෝම. දැන් සුළි සුළං අවදානම් 100%ක්ම වගේ පහව ගිහිල්ලා තියෙන්නේ. තියෙන එකම අවදානම තමයි ගම් වතුර ඇතිවීමේ තියෙන අවදානම.